සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහට්ටු කියලා මං රැවටෙනවා. නොමග නොයම් පුතේ නුඹටත් අතක් ඇතේ හිතට අරන් පුතේ උඹ ගහපන් අතේ සන්ලයිට්. පුක හෝදන සබන් කැටේ පුක දෙපැත්ත පෙන ඉතිරේ මල් සුවදින් පුක බැබලේ. ඔයාලත් තාම දත් මදින්නේ ඇගිල්ලෙන්ද? අදම ගන්න සිග්නල් ටූත් බ්‍රෂ් එකක්. ඇගිල්ල පුකේ ගහන් බ්‍රෂ් එකෙන් දත් මදින්න. මේ දැර්කනේ කවිදු පකයාගේ වැඩ. හැම ගහේම හිල්. මූට පුදුම අසහනයක් තියෙන්නේ. නාකි අපිටත් නාන්න නෑ කවිදු හොරෙන් බලන් ඉන්නවා පෙන්නවත් දෙන්න නෑනේ මේ කවිදු පොන්නය. ලැට් එකේ දොරෙන් එබෙනවා. හැම ගහනවා අද මම. හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කවිදු පුතේ. වදාපු අම්මට බන්නවන්න එපා. මොකද නිසංසලා වගේ පුකේ මයිල් කෙලින් වෙලා. මම ගාන්නේ ලයිෆ් බොයි ෂැම්පුනේ. දැන් ඔබේ හිස කෙස් පමණක් නොවේ පුකේ මයිල්ද ශක්තිමත් කරයි. අද පෝය දවසේ මම සිල් ගන්න ටිකට චාමර පොන්නයා රෙදි වැලේ තිබ්බ ජංගි සේරම උස්සලා මට අහු වුණොත් මම ඕකාගේ ඇට තලනවා